සිරෙන් නිදහස් කර ගැනීම අත්අඩංගුවෙන් මුදවා ගැනීම සඳහා අල්ලස් ගැනීමේ සිද්ධියක් තමයි. මේක බරපතල ක්‍රියාවක්. දැන් එම පුද්ගලයන් නිදහස් කර ගැනීම සඳහා අල්ලස් කරනවා. කෝටි ගණනින් අල්ලස් කරනවා. මද්ද්‍රව්‍ය වලට දැන් මේ සම්බන්ධ වෙලා තියෙන දේශපාලන යාන්ත්‍රණය අපි දැක්ක ඊයේදී අත්අඩංගුවට ගන්නවා. කොහොමද ඉදිරියේදී මේ ක්‍රියාපටිපාටි සිදු වෙන්නේ? ඊයේ දිනේ ඇත්තටම සිද්ධ වුණේ මේ මද්ද්‍රව්‍ය ජාවාරම් මහා පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධ පුද්ගලයන් සිරෙන් නිදහස් කර ගැනීම අත්අඩංගුවෙන් මුදවා ගැනීම සඳහා අල්ලස් ගැනීමේ සිද්ධියක් තමයි. මේක බරපතල ක්‍රියාවක්. රාජ්‍ය මැදිහත් වෙමින් අත්අඩංගුවන පුද්ගලයන් කාලයක් තිස්සේ ආයුධ පෙන්වන්න යන ජවනිකාවල යෙදුණා. දැන් එම පුද්ගලයන් නිදහස් කර ගැනීම සඳහා අල්ලස් කරනවා. කෝටි ගණනින් අල්ලස් කරනවා. මේක තමයි පැවති සංස්කෘතිය. මේක තමයි පැවති දේශපාලන සංස්කෘතිය. අපරාධ රාජ්‍යයක් ගොඩනැගීම සඳහා උන් සැලසුම් කරලා තිබුණු ආකාරය එකින් එක හෙළිවෙමින් පවතිනවා. ඒතර ජනාධිපතිතුමා කිව්වා වගේ මේ කිසිවක් කාලේ වැලිතලාවට යට වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ සියල්ල විමර්ශනය වෙනවා. මේ රටේ සුවහසක් ජනතාවට යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කිරීම වෙනුවෙන් යහපත් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් අපි මේ සියල්ල සිද්ධ කරනවා. ඒක තමයි ජනයාගේ වරම, ජනයා දීලා තියෙන ජනවරමේ පැතුම ඒක තමයි. ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙලා ඉන්නවා.